හලෝ සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් අද මම රස ඉන්දියන් ස්වීට් එකක් හැදුවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් හරිම කිරි රස ඔයගොල්ලෝ ඉතින් කාලා තියෙනවනේ නේද? ඉන්දියන් shops වල තියෙනවා මේ ස්වීට් එක. මේකට කියන්නේ බර්ෆි කියලා. ඉතින් හරිම රහට ආවා ඒක. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගමු කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ මොකක් හරි වාජනයක් අරගෙන ඒකට මම දාගන්නවා කිරි පිටි ග්‍රෑම් 300ක්. ඊට පස්සේ සීනි දාගන්නවා ග්‍රෑම් 150ක්. ඔයාලට ඕන නම් සුදු සීනිත් ගන්න පුළුවන්. ඊට පස්සේ කිරි කෝප්පයක් මේ විදිහට දාගන්නවා. ඉතින් හරිම ලේසි මේක හදන්න. ඊළඟට කරන්න ඕනේ විස්ක් එකක් හරි හැන්දක් හරි අරගෙන මෙන්න මේ කිරිවල තියෙන අර කැට ගතිය යනකම් ටික වෙලාවක් හොඳට දිය කරගන්න ඕනේ. කැට හැබැයි එකක්වත් තියෙන්න බෑ. මොකද මේක හරීම ක්‍රීමි අර ස්මූත් එකට තියෙන ස්වීට් එකක්. ඒ නිසා හොඳට මේකේ තියෙන අර ලම්ප්ස් යනකම් හොඳට හැඳි ගාගෙන මෙන්න මේ මම ඔය පෙන්නන පදම වෙනකම් හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ස්වීට් එක ගැන කියනවා නම් දැන් ඉතින් මම මේක හදලා රස බලලානේ තියෙන්නේ. ඉතින් හරිම කිරි රසයි. ඒක නිසා ඉතින් ඇත්තටම ලොකු ප්‍රමාණ වලින් කන්න බෑ මේක. ඉතින් පොඩි ප්‍රමාණ වලින් තමයි කන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ කෑමක් හදනකොට හැමෝමත් එක්ක බෙදාගෙන කනවා නම් තමයි හොඳ. මොකද ටිකක් පැණි රස කෑමක්නේ. ඊට පස්සේ අපි මොකක් හරි භාජනයක් ලිපේ තියාගෙන ඒකට අපි අර හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මම මෙතනට දාගන්නවා එළඟි තෙල් වලින් කෝප්ප කාලක්. ඉතින් ඇත්තටම මේ ඉන්දියන් ස්වීට් හදනවා නම් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ එළඟි තෙල්. මොකද බටර් දාගන්න පුළුවන්. හැබැයි අර ඉන්දියන් ස්වීට් වල එනවනේ අමුතුම රසක්. අන්නේ ඒ රස එන්නේ එළඟි තෙල් වලින්. ඉතින් ඒක නිසා එළඟි තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි හොඳ. ඉතින් එළඟි තෙල් හොයාගන්න විදිහක් නැත්නම් ඉතින් බටර් දාගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ එළඟි තෙල් හදනවා නම් එළඟි තෙල් දාලාම හදන්න. එතකොට තමයි ඒ රස ඒ විදිහටම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේක හිමීට මේ විදිහට හැඳි ගා ගන්න එක. ඉතින් මේක හදනකොට ඉතින් ඔයාලට මතක් වෙයි අපි අර කිරි ටොෆි එහෙම හදනවා වගේ තමයි හිමීට මේක හැඳි ගගා ඒකේ පදම එනකන් ලිපේ තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් යනකොට මේක හොඳට රත් වෙලා එක පැත්තකට ඔක්කොම එකතු වෙන වෙලාවක් එනවා. අපි කිරි ටොෆි තියෙනවනේ නේද? අපි ලංකාවෙත් හදන ස්වීට් වර්ග හදනකොට අපි අර ඒකේ පදමක් තියෙනවනේ. අන්නේ පදම එනකන් ටික වෙලාවක් හොඳට හැඳි ගන්න ඕනේ. ඉතින් අඩි අල්ලන්න දෙන්නේ නැතුව මොකද කිරි වගේ කෑම ಜಾති ඉක්මනට අඩි අල්ලනවා. ඒ නිසා ඒක දාලා කොහෙවත් යන්නේ නැතුව හිමීට හැඳි ගගා මේ විදිහට තියාගෙන ඉන්නකොට ඔයාලට පේනවා ඇති දැන් මේ ටික ඔක්කොම ටික ටික කිට්ටු වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් හොඳටම මේ පදම ආවට පස්සේ තියෙන්න ඕනි විදිහ. ඉතින් අර සාමාන්‍යයෙන් අර භාජනේ වටේට පොඩ්ඩක් වේලි ගෙනත් එනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි ඒ ටික අපි හදාගන්න බෝල් එකකට මාරු කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාව වෙනකොට ඕගොල්ලෝ මේ හදාගන්න ලෑස්ති කරලා තියෙන භාජනයට බටර් ටිකක් ගාලා ඒක පොඩ්ඩක් ලෑස්ති කරලම තියන්න ඕනේ. එතකොට ටක් ගාලා මේක අපිට ඒ භාජනයට මාරු කරගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් නම් ඔක්කොම ටික ටික එක තැනකට එනවා. දැන් ඉතින් පදම හරි. දැන් තියෙන්නේ මේක බටර් ටිකක් ගාලා ලෑස්ති කරගත්ත මොකක් හරි කන්ටේනර් එකකට දාගන්න එක. ඉතින් ඔයාලා කෑලි කපා ගන්න ලේසි මොකක් හරි භාජනයකට මේක දාලා අපි ඒක පොඩි වෙලාවක් සෙට් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේකට ඔයාලට රට කජු ආමන්ඩ් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් අර රට ඉන්දි මුද්‍රස් පලං වගේ දේවල් නම් හරියන්නේ නැහැ. මොකද ටිකක් මේක පැණි රස එකක්නේ. ඒ නිසා මම ආමන්ඩ් ටිකක් ඒ වගේම පොඩි කලරින් චුට්ටක් දාලා මං රට කජු ටිකක් පොඩ්ඩක් පාට කරගත්තා. එතකොට ඒක ටිකක් ලස්සනට පේනවනේ. ඉතින් රට කජුයි ආමන්ඩුයි තමයි අද මම මේක උඩට සරස ගන්න දාගත්තේ. ඊට පස්සේ ස්පැචුල එකක් හරි මොකක් හරි පිහියක් හරි අරගෙන මේ විදිහට හොඳට පොඩ්ඩක් මේක තද කරලා කජු ටිකයි රටින්දි ටිකයි හොඳට සෙට් වෙන විදිහට පොඩි වෙලාවක් මේ විදිහට තද කරලා ඈස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් පැයක වගේ කාලයක් මේක
ෆ්‍රිජ් එකේ තියන්න. මේක ටිකක් අර දොඩොල් වගේ ගතියට නෙමේ වෙලාවේ තියෙන්නේ. ඒ ෆ්‍රිජ් එකේ තිබ්බම හොඳට සෙට් වෙලා එනවා. දැන් ඔයාලට පේනවා ඇති. හොඳට සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෑලි වලට කපා ගන්න. ඉතින් ඇත්තටම මම ඉතින් මේක හදලා ටිකක් ලොකුවට තමයි කපා ගත්තේ. ඒ වුණාට ඇත්තටම මෙච්චර ලොකුවට කෑල්ලක් එක්කෙනෙකුට කන්න බෑ. ඉතින් ඔයාලා කපා ගන්නවා නම් ටිකක් පොඩියට අර චූරි කිරි ටොෆී තියෙන මේ ප්‍රමාණයට කපා ගත්තා නම් ඇත්තටම හොඳයි. මොකද මේක ගොඩාක් කිරි රස නිසා ලොකු ප්‍රමාණ වලින් කන්න බෑ. ඉතින් මම ආයෙත් කියනවා මේක ගොඩක් පැණි රස, කිරි රස හොඳට තියෙන කෑමක් නිසා ඉතින් තනියම කන්න එපා. හැමෝම බෙදාගෙන කන්න කියලා තමයි ඉතින් මම කියන්නේ. ඒ වගේම මේ වගේ එකක් ඉතින් උත්සවයක් වගේ දවසකට හදනවා නම් ගොඩක් හොඳයි. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.